හායි යාළුවනේ මගේ නම ටීරෙක්ස්. දැන් ඔයාලා මහද්වීප වලින් වෙන් කරගෙන යුද්ධ කරගත්තට ඉස්සර තිබ්බේ එකම එක මහද්වීපයයි. ඒක තමයි ෆැන්ටෑසියාව. ඔව් අපි තමයි මේක රජ කරගෙන හිටියේ. අපිට ඉහලින් කාක්කෙක්වත් පියාඹන්නේ නැහැ. මොකද අහසේ හිටිය තපේ අයනේ. පුළුවන් නම් මාව අල්ලන්නේ. අද නම් මම පරදින්නේ. ඔයාටත් පුළුවන් ද ඉගිලෙන්න? අපි අල්ලන් සෙල්ලම් කරමුද? නෑ මේක වෙන්න බෑ. රෙක්ස් මේ ඔයගොල්ලෝ පල් විහිළු කරන එක නවත්තනවද? ගැත් දෙක කොට වුණාට පොඩ්ඩ හැපිහෙවුණ ගමන් මං හරියට ඩයිනෝසෝර්ලා මරනවා. ට්‍රයිසෝ. උඹ ආපේක හොඳයි. මේ මෝඩ ඩබල් කීනේ වහන් ඉතලා මගේ ඔළුවත් විදිනවා. බෙල්ල දිග වුණාට මොලේ නෑ. ආසිම්මා භයානක ගිනි බෝලයක් එනවා රෙක්ස්. වාරිගේට මාව නා. මෙන්න මේ වරෙන් මං ඔන්නෙන්ට පිස්සු. කාටද දන්නේ පිස්සු. අතහැරලා දාපන් රෙක්ස්. ආසදිය බලපන්. ඒක එන වේගෙන් ලං වෙනවා. උල්කාපාතයක් වෙන්න ඇති ප්‍රාර්ථනාවක් කරාද? මට ඕනේ මගේ අත් දෙක අඩි 2ක් විතර දික් කරගන්න. හොඳට බලපන්. ඒක එන්නෙන්නම ලොකු වෙනවා. ඇත්තටම ওই තරෝ වැටුනොත් අපි මැරෙනවද? ඒක අහලා මගේ බඩගින්නත් වැඩි වුණා. බඩගින්න නෙමෙයි මොඩියෝ. උඹට පීනන්න පුළුවන්ද? පීනන්න මට මගේ මූණ කහ ගන්නවත් අත් දෙක දික් වෙන්නේ නැහැ. කොහොමද බා පීනන්නේ? ඒක තවත් ලං වෙනවා. එපා. ඕක නවත්තන්න. අර එහා පැත්තේ ගල්වලේ ඉන්න ටීනාගෙන් මම අහන්න හිටියේ. දැන් ඒකත් නෑ. තනිකඩව මැරෙන්න වෙන්නේ. මොකද මෙතන කරන්නේ තුවනවලා? මේ උල්කාපාතයක් යනවා කියන්නේ. තමුසලා මෙතන හිටියොත් මැරෙන්නයි වෙන්නේ. අඤ්ඤා ආයේ මොකක් හරි අමුච්චක් කියනවා. එන්න අපි පහළ මිටියාවතට ගිහිල්ලා බේරමු. ඉක්මන් කරන්න ට්‍රයිසෝ. එන්න මේ පැත්තෙන් එන්න. දුවන්න. මම යන් කියන්නේ කවුරු හරි අහසේ ඉඳලා ගල් ගහනවා කියලා. හැමෝම ඉක්මන් කරන්න මෙහෙට එන්න. අඤ්ඤා බැරෙයිද? ඉක්මනට. දෙවන්ත යුගයක නිමාව මෙසේ අවසන් විය.